Hi guys. ඔයාලගේ ෆෝන් එකට වතුර ගියොත් හාල්ලස්ලි ගහලා තිනුදි? එනම් ඒ ක්‍රමේ කොච්චර හොඳද බලමු. බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා ෆෝන් එකට වතුර ගිය ගමන් හාල්ලස්ලි ගහලා තියන්නේ. ඒක 100% සුදුසු නෑ. ඒ මොකද කිව්වොත් අපි ඉන්න වටපිටාවේ තියෙන වතුරවල ලවණ, ඔක්සයිඩ් වගේ දේවල් දියවි තියෙනවා. ඒ හින්දා ෆෝන් එකක් හාල්ලස්සේ ගෙවුවම වෙන්නේ වතුර විතරක් අයින් වෙලා ලවණ, ඔක්සයිඩ් වගේ දේවල් ඉතිරි වෙනවා. ඊට පස්සේ වෙන්නේ ෆෝන් එකේ ඇතුලේ තියෙන දේවල් මලකඩ කාලා දිරනවා. සාමාන්‍යයෙන් හාල්ලස්සේ ගෙහුවම දවසක් දෙකක් තියෙන හින්දා ෆෝන් එකේ මදර්බෝඩ් එකේ තියෙන පාර්ට්ස් ඇහැටත් පේන්නේ නැති නිසා ඒවා දිරලා යන්න දවසක් දෙකක් හුඬතෝම ඇති. ඔයාගේ ෆෝන් එක වෝටර්ප්‍රූෆ් වුණත් ඒවට ධාරා ගැනීමේ සීමාවක් වෙලාවක් තියෙනවා. කොච්චර වෝටර්ප්‍රූෆ්ද කියලා මනින්නේ IP කියලා පටන් ගන්න අගයකින්. ඒ නිසා ඔයාගේ ෆෝන් එක වෝටර්ප්‍රූෆ් වුණත් වතුර ගිය ගමන් හාල්ලස්සේ ගහන්න එපා. අනිත් එක තමයි කොච්චර වෝටර්ප්‍රූෆ් වුණත් මුහුදු වතුරට ඔරොත්තු දෙන්නේ නැහැ. තව දෙයක් තමයි සමහරක් අය ෆෝන් එකට වතුර ගිය ගමන් අවුවේ වේලනවා. ඒකත් හොඳ නෑ. ඒ මොකද කිව්වොත් අවුවේ තිබ්බ ගමන් ඩිස්ප්ලේ එකට හානි වෙන්න පුළුවන්. ඩිස්ප්ලේ එකේ කලර්ස් අඩු වෙන්න පුළුවන්. තවත් අය කරන ගොන් වැඩක් තමයි ෆෝන් එකට වතුර ගිය ගමන් සිකියුරිටි සිස්ටම් වලින් ඔෆ් වුණාම ෆෝන් එක ඒ වෙලේ ඔන් වෙන්නේ නැති නිසා චාර්ජර් එකට ගහනවා. එතකොට ෆෝන් එක ෂෝට් වෙන්න පුළුවන්. එනම් ෆෝන් එකට වතුර ගිය ගමන් මුලින්ම කරන්න ඕනේ බැටරිය ගලවන්න පුළුවන් නම් ගලවන්න. බැටරිය ගලවන්න බැරි එකක් නම් ඕෆ් කරන්න. ෆෝන් එක ඔටෝ ඔෆ් වුණත් ආයෙ ඔන් කරන්න එපා. ඊට පස්සේ ෆෝන් එක හිමිට වතුර ගසන්න. පස්සේ ෆෝන් ෂොප් එකකින් සර්විස් කරගන්න. ඒක තමයි 100% හොඳම දේ. තව දෙයක් තමයි හාල්ලස්සේ ගැහුවම හාල් වල තියෙන ඩස්ට් එක ෆෝන් එකේ charging port එක, hand free socket එක, mic, speaker ඒ වගේ ටැංග් වලින් යන්න පුළුවන්. ඒ නිසා ඒවා හරියට වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. ආයෙ හාල්ලස්සේ ගහද්දි දෙපාරක් හිතන්න. එනම් අද වීඩියෝ එක මෙතනින් නවත්තනවා. වීඩියෝ තියෙන අඩුපාඩු ඔයාලගේ අදහස් අත්දැකීම් කමෙන්ට් කරන් යන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන් යන්න. හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.